හෙලෝ කොහොමද? ඉතින් මම අද කස්ටර්ඩ් පුඩින් හදන්න තමයි යන්නේ. මේ තියෙන්නේ මම ගත්ත දේවල්. වෙන්ලා එකේ කස්ටර්ඩ් පවුඩර් එක තමයි අරන් තියෙන්නේ. ඉතින් මම කලින් මේ පැකට් එකෙන් භාගයක් දාලා පුඩින් එකක් හැදුවා. ඉතින් හැමෝම හදන්නේ ෆ්‍රෙෂ් මිල්ක් යූස් කරලානේ නැත්නම් පිටිකිරි. ඉතින් මට අද හිතුණා කොකනට් මිල්ක් එක දාලා මේක හදන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මම අද කොකනට් මිල්ක් තමයි මේකට යූස් කරන්නේ. මම කලින් කිව්වේ පැකට් එකකින් භාගයක් කලින් පාවිච්චි කරා කියලා. ඉතින් ඔන්න එතකොට මම පාවිච්චි කරෙත් මේ කොකනට් මිල්ක් එක. ඉතින් දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා අදත් කොකනට් මිල්ක් පාවිච්චි කරනවා. මම දැකලා නැහැ වීඩියෝ වල කොකනට් මිල්ක් වලින් මේක හදනවා. ඉතින් මට හිතුණා මේක හදලා බලන්න කොකනට් මිල්ක් දාලා කොහොමද කියලා. ඉතින් ඒක රසට හොඳට ආවා. ඉතින් බලන්නකෝ මම හදන විදිය. මුලින්ම සීනි එකයි කස්ටර්ඩ් පවුඩර් එකයි දාලා මේ වගේ කිරි චුට්ටක් දාලා මේක හොඳින් දිය කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඉතින් මේක ලිපේ තියලා විනාඩි 5ක් යනකොට හදාගන්න පුළුවන්. මේක ටක් ගාලා උක්කු වෙනවා. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නකෝ. දැන් මම පුඩින් එක දාන්න මේ ට්‍රේ එක කලින්ම ලෑස්ති කරගන්නවා. මම මේකට ඔයිල් මුකුත්ම ගාලා නැහැ. මොකද අපි ගත්ත කොකනට් මිල්ක් වල කොහොමත් ඔයිලි ගතිය තියෙනවනේ. ඒක නිසා ඉතින් පුඩින් එක ගලව ගන්න ලේසි. ඔන්න දැන් මම මේක ලිපේ තියාගෙන මේක ලිපේ තියාගත්ත වෙලේ ඉඳන් හොඳට හැඳි ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ටක් ගාලා අර යට ටික විතරක් කොක වෙනවනේ. ඒක ඔයාලට හදනකොට තේරෙයි හදනවා නම්. ඉතින් හැඳි ගන්න නැතුව තිබ්බොත් යට ටික ටක් ගාලා කැටි වෙනවා. ඒක නිසා මේක හොඳට හැඳි ගන්න ඕන ලිපේ තිබ්බ වෙලේ ඉඳන්ම. ඉතින් ඔයාලට තේරෙයි මේක හදන්න කොච්චර ලේසිද කියලා හදද්දි. අන්න මේ පෙන්නන්නේ විනාඩි 3කට විතර පස්සේ. ඉතින් බලන්න මේක ටක් ගාලා උකු වුණා. At this time add the salt and plums. දැන් මම ගත්ත ට්‍රේ එකටත් මේ විදිහට ප්ලම්ස් ටිකක් යටට දාගන්නවා. මොකද මම මේක ඉන්වර්ට් කරන නිසා. මෙතනදී ඔයාලට ආමන්ඩ් කජු වගේ කැමති ඕනම නට්ස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මේකට එතකොට රස තවත් වැඩි. දැන් මේක සෙට් වෙන්න එළියේ තියන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්. ෆ්‍රිජ් එකක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේක එළියේ තිබ්බත් ඉක්මනින් සෙට් වෙනවා. ඉතින් ඔන්න මම නම් මේක ෆ්‍රිජ් එකට දාන්න තමයි යන්නේ. හරි. ඔන්න ෆ්‍රිජ් එකට දාලා මම මේක අරගෙන ආවා. දැන් පැය 2ක් 3ක් වගේ වෙනවා. ඉතින් මම මේක දැන් ඉන්වර්ට් කරගන්නවා.
ඉතින් මම මේකට ඔයිල් මොකුත් ගෑවේ නෑ කියලා එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක හොඳට ගැලවුණා. මොකද කොකනට් මිල්ක්නේ මම ගත්තේ. ඉතින් කොකනට් මිල්ක් වල කොහොමත් ඔයිලි ගතිය තියෙන නිසා ට්‍රේ එක ඇලවෙන්නේ මොකුත් නැහැ. ඉතින් අපේ පුඩින් එක හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම හදාගන්නත් හරිම ලේසියි. බොහොම සිම්පල් පුඩින් එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේක හරිම රසයි. එහෙනම් ඉතින් මම වීඩියෝ එක end කරනවා. බයි ළමයි.